එක්තරා ලස්සන කැලෑවක පුංචි වඳුරියාළුවෙක් හිටියා. එයාට අද හරිම බඩගිනි. කැලේ පුරාම ගහෙන් ගහට පැන්නත් එයාට කන්න කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. ඔන්න එකපාරටම එයාගේ ඇස ගියේ ගහක අත්තක ලස්සනට දිලිසෙන හොඳට ඉදුණු ලොකු අඹ ගෙඩියකට. වඳුරියාළුවගේ ඇස් සන්තෝෂෙන් දිලිසෙන්න ගත්තා. හරිම ආසාවෙන් අඹ ගෙඩිය අතට ගත්ත වඳුරා ඒක කන්න හිතාගෙන ගහක් උඩ වාඩි වුණා. අද නම් මට හොඳ රජ කෑමක් එයාට හිතුණා. හැබැයි මේ හැම දෙෙම ගහ යටින්දම් බලන් හිටපු කෙනෙක් හිටියා. ඒ තමයි කපටි නරියා. නරිය බලාගෙන හිටියේ කොහොම හරි මේ අඹ ගෙඩිය Taman සතු කරගන්නයි. යාළුවේ, ඔය අඹේ කන්න කලින් මම කියන දේ අහන්න. නරියා කපටි හඬින් කතා කළා. ඔය අඹේට වඩා 10 ගුණයක් රස දිව්‍ය ලෝකේ රත්තරම් පළතුරක් අර ලිඳ ඇතුලේ තියෙනවා. කපටි නරියට රැවටුණු වඳුරා හිමින් සැරේ ලිඳ ළඟට ගිහින් එබුණා. ලිඳ පතුලේ රත්තරන් පාටින් යමක් දිලිසෙනවා. ඇත්තටම ඒ තිබුණේ අහසේ තියෙන හඳේ පරාවර්තනයයි. වඳුරා අර රත්තරන් පළතුර ගන්න හිතාගෙන තමන්ගේ අතේ තිබුණු අඹ ගෙඩිය බිම තිබ්බා විතරයි නරියා එකපාරටම පැනලා අඹ ගෙඩිය තරම් පලා ගියා. අන්තිමේදී වඳුරු යාළුවට රත්තරන් පළතුරකුත් නැහැ, අතේ තිබුණු අඹ ගෙඩියත් නැහැ. කපටින්ට රැවටුනොත් අපිට වෙන්නේත් මේ වගේම දෙයක් තමයි.